බම්බුද ආදර අම්මාය මව්ගුණ වනං නැට කවිකර බැරුවාය නිවසේ මිනි පහන ආදර පියාය බන අරබන්නේ මගේ මව්පිය වැඳලාය රන් පැහැයක් ලැබී ලාපුර හඳට සිහිවෙයි කිසිවක් හැමගෙම හදට සමරන බැතියෙන් ඇඳගෙන සුද්දට සම්බුදු තෙමගුල යෙදෙනවාදට පනදී ලොවසද හම්සිනාවට සැරසී ඔබ තම උවමනාවට කරගන්නට යුතු කම මනාවට සැරසෙමු මව්පිය වන්දනාවට සැරසෙමු මව්පිය වන්දනාවට සාදු කියන්න හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවාගේ අත් දෙක උකුල මතට අරගෙන දරුවාගේ අත් දෙකින් අල්ලගන්න. අම්මා ඇවිදින්න නැතිනම් පමණක් තාත්තා තමන්ගේ දරුවාගේ අත් දෙකින් අල්ලගන්න. තමන්ගේ දරුවාගේ අත් දෙක උකුල මතට අරගෙන තමන්ගේ රත්තරන් දුවගේ පුතාගේ අත් දෙකින් අල්ලගන්ට හැම අම්මා කෙනෙක්ම අල්ලගෙන වටපිට නොබලා තමන්ගේ දරුවාගේ දැස දිහා බලා ගන්නම්මේ දුල පුතාලත් වටපිට නොබලා තමන්ගේ අම්මාගේ දැස දිහා බලා ගන්න අත් දෙක අල්ලගෙන අම්මගෙන් කතා කරලා අහන්න පුතේ අද ගෙදර දහසක් වැඩ රාජකාරි පැත්තකට දාලා අම්මා මෙතනට දුවගෙන ආවේ ඇයි කියලා දන්නවද පුතේ අද අම්මට කරන්න දහසක් වැඩ රාජකාරි තියෙද්දී හැමදේම පැත්තකට දාලා මෙතනට දුවගෙන ආවේ ඇයි කියලා දන්නවද දුවේ
අම්මට හැම වැඩකටම වඩා තමන්ගේ දරුවාව වටින නිසා අද අම්මා ඔයාගේ අත් දෙක අල්ලගෙන ආදරෙන් ඔයාට කතා කරලා කියලා දේවි පුතේ ඔබ වෙනුවෙන් අම්මා කෙනෙක් කොච්චර දුකක් විඳිනවද කියලා අම්මා කෙනෙක්ගේ වටිනාකම හදවතට දැනෙන්නේ අම්මා ළඟින් ඉන්නකොට නෙවෙයි පුතේ. කවදා හරි දවසක ඔයාගේ අම්මා ඔයාව තනි කරලා මේ ලෝකෙන් වෙන් වෙලා ගිය දවසකට අම්මගේ වටිනකම ඔයාගේ හදවතට දැනේ පුතේ. ආන් එදාට ඔය ඇස්වලට කඳුලක් වුණාවි. අනේ මගේ අම්මා මගේ ළඟ ඉඳියනම් කොච්චර වටිනවද කියලා. අම්මා කෙනෙකුගේ වටිනාකම හදවතට දැනෙන හොඳම කෙනා තමයි පුතේ. පන්සලේ මහාන වෙලා ඉන්න පුංචි හාමුදුරුවෝ. ඔබ වගේම මමත් ඉපදුනේ ඊටාම දුෂ්කර පිටිසර ගමක කටුමැටි ගෙදරක. ගොමගාපු මැටි පොලොවක් තියෙන පුංචි ගෙදර වහලට දාලා තිබුණේ පිදුරු. ගොමගාපු මැටි පොලොවක් තියෙන ගෙදර රාත්‍රියට පත්තු කළේ කුප්පි ලාම්පුව. උදේට නැගිටලා අම්මා හීලිබත් ටික කාලා රස්නෙට උයන උණු බත් එක්ක සම්බෝල කෑම පෙට්ටියට බෙදලා පාසලට අදින්න තිබුණු එකම ඉරිච්ච නිල් පාට කොට කලිසමයි සුදු පාට ෂර්ට් එකයි අඳවලා අර ඉරිච්ච තැනට 60 කටුවක් ගහලා අම්මා මාව පාසල් යව්වේ පුතේ. උදේ ඉඳන් හැන්දෑ වෙනකන් පාසලේ ඉඳලා හවස 2 වෙද්දි දුවගෙන එනවා පයින් අම්මගෙන් බත් කටක් කන්න. ඒත් අම්මා ගෙදර ඉඳියේ නෑ පුතේ. අම්මා ගෙදෙට්ට ආවේ හැන්දෑවේ 5ට. උදේ පාන්දරින් වැඩට යන අම්මා හැන්දෑවේ කළුවර වැටෙන කොටයි ගෙදරට ආවේ. ඒ අම්මාගේ අත්වල ඇඟිලි පුරුක් පැලිලා කළු පාට වෙලා තිබුණා. ඒ වෙන දෙයක් වෙනුවෙන් නෙවෙයි. මං වෙනුවෙන් තේදලු කඩලා. අප්පච්චිගේ අත්වල මම දැක්කේ කරගැට විතරයි පුතේ මං වෙනුවෙන් හේන් ගොවිතැන් කරලා. එහෙම කරන අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වැඳලා මං ඉල්ලුවේ එක දෙයයි. මට මහාන වෙන්න අවසර දෙන්න කියලා. එදා මගේ අම්මා මාව අම්මගේ පපුවට තුරුළු කරගෙන ආදරෙන් අත් දෙක අල්ලගෙන ඇස්වල කඳුළු පුරෝගෙන මට කිව්වේ එක දෙයයි. මගේ රත්තරන් පුතේ මාව දාලා යන්න එපා කියලා අම්මා එදා ඇඬුවා. ඒ අම්මගේ ඇස්වලින් වැටිච්ච උණු කඳුළු කැට පිය දාලා පන්සලට ඇවිදින්න මේ කහ චීවරය පොරවගත්තු දවසේ අම්මා මතක් වෙලා අඬපු වාර ගණන අනන්තයි අප්‍රමාණයි. උදේ පාන්දර 3ට 4ට නැගිටලා ඉදලා අතට අරගෙන අක්කර ගානක් පන්සලේ මිදුල දෑතේ කරගැට එනකන් අතු ගානකොට දැලිවලම් පිඟන් වාජන සිවුරේ තවරගෙන පුංචි කාලේ පොඩි කමට හොදනකොට හැන්දෑවට බණ පොත අතට අරගෙන විහාරෙට ගිහින් බණ පොත් පාඩම් කරනකොට පුංචි හාමුදුරුවන්ටත් රාත්‍රියට බඩගිනි හැදෙනවා පුතේ. අම්මා ළඟට යන්නද තාත්තා ළඟට යන්නද? ලොකු හාමුදුරුවෝ ළඟට දුවගෙන ගිහිල්ලා හාමුදුරුවනේ මට බඩගිනි කියලා කියනකොට
පුංචි කාලේ අම්මා තුරුලේ තියාගෙන පොවපු රත්තරන් කිරි ටික වෙනුවට තාත්තා හරහට වඩාගෙන කවපු සම්බෝලයි බත් කටයි වෙනුවට අපිට ලොකු හාමුදුරුවන්ගෙන් රාත්‍රී බඩගින්නට ලැබුණේ පුතේ වේවැල් කෝටු නාරං සියඹලාතු මේවයින් බැහිරි පාරවල් හිටිනක විතරයි. ඒ සියල්ල විඳගෙන අද මෙතනට ආපු නිසා පුංචි හාමුදුරුවෝ ඔබට කතා කරලා කියන්නේ එකම එක දෙයයි මගේ පුතේ. අම්මා විඳ දුක දැනෙන්නේ අම්මා නැති වෙච්ච දාකටම තමයි. අද ඔයාගේ හදවතට ඒ ටික දැනෙන්න ඕන. හැම දුවෙක් පුතෙක්ම තමන්ගේ දකුණු අත ඉස්සරහට දික් කරලා තමන්ගේ අම්මාගේ පපුවට අත තියාගන්න දැන් ආදරෙන්. ඔයාලගේ දකුණු අත ඉස්සරහට දික් කරලා අම්මට ලං වෙලා හොඳට අම්මගේ පපුවට දැනෙන්න අත තියාගන්න පුතේ. අත තියාගෙන වටපිට නොබලා හදවතට අවංකවම බලන් අම්මගේ ඇස් දෙක දිහා. ඔය අත තියාගෙන ඉන්නකොට අම්මගේ පපුවට දැනෙයි ඔයාගේ අතට අම්මාගේ පපුවේ ගැහෙන වේගය. ඒ වෙන කිසි දෙයක් නිසා නම් නෙවෙයි පුතේ. ඔබව බිහි කරන්න විඳ දුක මතක් වෙලා. අම්මගේ කුස තුලට ඔයාව කලලයක් විදිහට කුස තුලට ආපු දවසේ ඉඳන් අම්මා ඔබ වෙනුවෙන් විඳ දුක් කඳුළු උහුලපු වේදනාවල් කොච්චරද කියලා දන්නවද පුතේ? අම්මගේ කුස ඇතුලේ ඔයාලා පයින් ගහනකොට දඟලනකොට හැරෙනකොට අම්මා කුසල්ලගෙන වේදනාව විඳ පුතේ. ඔබව මේ ලෝකෙට බිහි කරන වෙලාවේ අම්මට දැනෙච්ච ප්‍රසූත වේදනාව කොච්චරද කියලා දන්නවද? පුතේ ස්පිරිතාලේ ඇඳ වියලා අල්ලගෙන අම්මා යටිකිරියෙන් කෑග ගහ ඔබව බිහි කරන් උහුලපු දුක දන්නේ අම්මා කෙනෙක් විතරමයි. ඔබව බිහි කරන වෙලාවේ අම්මට දැනෙච්ච ප්‍රසූත වේදනාව මේ ලෝකේ වචන වලින් කියන්න බෑ මගේ දුවේ. මේ ඇඟිලි ටික රේල් පීල්ල මත තියාගෙන ඉද්දි කෝච්චි ඇවිදින් අතපය හතර පොඩි කරගෙන යාවි. ඒ වේදනාව සිනහ වෙවි උහුලන්න පුළුවන්. අම්මට දැනෙච්ච වේදනාව ඊට වඩා වැඩි පුතේ. ඉදි කට්ටක් අරගෙන ශරීරයට අනින්න දසමයක් ගානේ ලේ වැක්කිරෙනකන් ඒ වේදනාව සිනහ වෙවි උහුලන්න පුළුවන්. අම්මට දැනෙන වේදනාව ඊට වඩා වැඩි පුතේ. ඒසා විශාල දුකක් විඳගෙන ඔයාව බිහි කළාට පස්සේ අම්මට ඔයාගේ මූණ දැක්කහම අර විඳ වේදනාවල් ඔක්කොම අමතක වුණාලු. තුරුලට අරගෙන හරහට වඩාගෙන අම්මගේ තන පුඩුව කටේ තියලා රතු පාට ලේ ටික සුදු පාට කිරි කරලා අම්මා පිට පෙව්වා පුතේ. ඒ මව් කිරි ටික බීලා ටික ටික වැඩෙන ඔයාලා මහරෑ 1 2 3 4 නැගිටලා අඬනකොට අම්මා රැයිලි වෙනකන් නිදි වරාගෙන ඔයාව නිදි කළා පුතේ. උදේ පාන්දර 3ට 4ට නැගිටලා බත් ටික උයලා කෑම පෙට්ටි වලට බෙදලා ඔබ පාසල් අඳින ගවුම කලිසම කමිසෙ මැදලා අඳවලා මතකද අම්මා ගවුමේ රැලි ටික හදපු හැටි?
මතකද අම්මා කොණ්ඩ කරල් දෙක පීරලා ගොතපු හැටි? මතකද ඔයාගේ අම්මා අතින් අල්ලගෙන පාසල් වෑන් එකට බස් එකට එක්කගෙන ගිය හැටි? ගිනි කාස්ට් එක අව්වේ අම්මා දවල්ට බලාගෙන ඉන්නව පුතේ. මගේ දුව දැන් එයි, මගේ පුතා දැන් එයි කියලා. පොඩ්ඩක් පරක් වෙනකොට අම්මගේ පපුව පිච්චෙනවා. අනේ මගේ දුව තාම ආවේ නෑනේ, මගේ පුතා තාම ආවේ නෑනේ කියලා. ගෙදරට ආපු ගමන් බත් පිඟාන බෙදලා අතට දීලා අම්මා ඔයා කන හැටි බලාගෙන ඉන්නවා පුතේ. කවදාවත් ඇහුවද මගේ සුදු අම්මා කාලද ඉන්නේ කියලා? අපිට ඒ වහන්න මතක නෑ පුතේ. සමහර දාට අම්මා ඔයාගේ වළඳ අඩියේ තියෙන දංකුඩ ටික හූරගෙන කෑවේ. සමහර දාට අම්මා එල් වතුර ටිකක් විතරයි කුසගින්දරට බිව්වේ. එහෙම දුක් විඳපු ඔයාගේ රත්තරන් අම්මාගේ පපුවට අත තියාගෙන අම්මගේ දැස දිහා බලන්ඩ අද ඔබේ හදවතට දැනෙයි අම්මා විඳ දුක් සමුදාය. අම්මලත් හැමෝම තමන්ගේ අත දරුවාගේ පපුවෙන් තියාගන්න දැන් ආදරෙන් අත තියාගෙන හොඳට දරුවගේ පපුවට දැස දිහා බලාගෙන කියන්න දුවට පුතාට අද අම්මා ගෙදර හැම වැඩක්ම පැත්තකට දාලා මෙතනට දුවගෙන ආවේ ඇයි කියලා දන්නවද? ඔබට ඔබේ අම්මා කළ කැපකිරීම හදවතට දැනෙන්න ඕන. අම්මගේ පපුවට අත තියාගෙන අම්මගේ දැස දිහා බලන්න පුතේ. අම්මගේ දැස දිහා බලාගෙන ඉන්නකොට ඔයාගේ හදවතට දැනේවි ඔබේ අම්මා කොච්චර දුකක් ඔබ වෙනුවෙන් වින්දද කියලා. දරුවගේ පපුවට අත තියාගෙන දරුවගේ දැස දිහා බලාගෙන කියලා දෙන්න අම්මා කෙනෙක් කොච්චර දරුවෙක් වෙනුවෙන් දුක් විඳිනවද කියලා. මට නම් බෑ නිම්මා සම්මා සම්බුදු සරණයි මා වැදු මගේ අම්මා. සුර
තනේ කිරි බොම්මා වම්මා කඳුලැල්ලිස ඉස හැදුවයි මගේ අම්මා අපිව ඇදුව නිසා මේ වැඩ කර නෙම්මා සම්මා සම්බුදු සරණයි මා වැදු මගේ අම්මා ටික ටික වතුර ආරගෙන පොල් කටුවකට නාවපු අයුරු මට කයියගේ උකුල මට අම්මේ ඔබේ පාපියුමන් සිඹින කොට වැටෙනව කඳුළු මගේ දැසින් ඔබේ නාමට උයලා බට බිමට බැසටි යම වාගේ බෙදලා පිඟානට දෙන රන් තැටිය මගේ වෙනදා වගේ නොවෙයි අම්මේ බතරස්නේ කියපු ගමන් මට කැව්වා අම්මා මගේ ලේ ටික කීරට පාරවාමා අට පෙව්වා දිවරැනෝ බාලාමා වෙනුවෙන් මැදියම් රැයේ දෝතටගෙන නලවව්ව අම්මේ ඔබයි කප්රුක මගේ සමදාම ඇසට නින්ද ඇතිව නොවෙලු මා හැදුවේ අම්මා කුසට ආහාර ඇතිව නොවෙලු මා වැදුවේ අම්මා කයට නියම සැප නොගෙනලු මා වැදුවේ අම්මා බුදුන් දැක නිවන් දකිමැයි ආදර මගේ අම්මා ලංකර ගණ්ඩ තමන්ගේ පපුවට ආදරෙන් තමන්ගේ දරුවව අම්මල හැමෝම තමන්ගේ දුවගේ පුතාගේ නලලත ලංකර ගණ්ඩ තමන්ගේ පපුවට ආදරෙන් තමන්ගේ දරුවාව තමන්ගේ හදවතට ලංකරගෙන සෙනෙහසින් කියන්ඩ තමන්ගේ ආදරණීය දරුවන්ට
අද ඔයාව මගේ පපුවට ලං කරගෙන ආදරෙන් කියන්නේ එකම එක දෙයයි පුතේ. අද ඔයාව මගේ පපුවට තුරුළු කරගෙන ඔයාගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි මගේ දුවේ. කවදා හරි දවසක ඔයාගේ අම්මත් වයසට යනවා මගේ පුතේ. කවදා හරි දවසක ඔයාගේ අම්මත් අසරණව ලෙඩ වැටෙනවා මගේ පුතේ. අද ඔයාව මගේ තුරුලට ලං කරගෙන ආදරෙන් කියන්නේ එක දෙයයි. අම්මා වයසට ගියදාට ඔයාගේ අම්මා කවදාවත් අනාථ මඩමට ගෙහින් දාන්න එපා දුවේ. ඔයාගේ අම්මා කවදාවත් මහපාරට ඇදලා දාන්න එපා මගේ දුවේ. මට ඉන්න එකම වස්තුව ඔයා විතරයි. මට රාජමාලිගා රාජභෝජන නෑ පුතේ. ඔයාගේ පුංචි කටුමැටි ගෙදර කුස්සිය පැත්තේ පුංචි කාමරයක මට ඔයා දිහා බලාගෙන ඉන්න තිබුණොත්, ඔයාගේ අතින් උයල දෙන සම්බෝලයි බත් කටකුයි කණ්ඩ තිබුණොත්, ඒ හොඳට මැති මගේ පුතේ. අද මං ඔයාව මගේ තුරුලට ලං කරගෙන ආදරෙන් ඔයාගෙන් ඉල්ලන්නේ එක දෙයයි. අම්මාව පණ වගේ බලා ගන්න පුතේ ආදරෙන් සෙනෙහසින් යුතුව. දාස මාසය කුසේ දාරා බිහිකල මගේ පුතේ, මගේ සෙනෙහස හිතේ උතුරනවා පුතේ. බැරි වුණාම අම්මාට සලකනවද පුතේ. බත් කට කට අනලා මට කවනවාද දුවේ. සෝදලා කොනෝ ගතේ නහවනවද පුතේ. මහලු මඩමේ මහපාරේ තනි කරදා පුතේ. යන්න එපා කවදාවත් නුඹේ අම්මව දුවේ. ගෙයි
පිටු පාස පීලේ ඉන්නේ මිසීතලේ අම්මා විතරක් ආපු දරුවෝ ඒ විදිහටම අම්මාගේ පපුවට තුරුළු වෙලා ඉන්න තාත්තා ඇවිදිලා ඉන්නවනම් තාත්තගේ පපුවට අත තියාගෙන තාත්තගේ දැස දිහා බලන්න පුතේ. සෙනෙහසින් තාත්තගේ පපුවට අත තියාගෙන තාත්තගේ දැස දිහා බලන්න. අද ඔයාගේ හදවතට දැනෙයි පුතේ තාත්තා කෙනෙකුගේ ආදරය. අප්පච්චිගේ ආදරේ අපිට දැනෙන්නේ නැත්තේ ඔයාලගේ තාත්තා ටිකක් සැරහින්දා නේද පුතේ? වැරද්දක් දැක්කහම බනිනවා ගහනවා සැර කරනවා තමයි. ඒත් අප්පච්චිගේ ආදරේ තරම් වටින සම්පතක් තවත් තියෙනවද? උදේ පාන්දර 3ට 4ට නැගිටලා කහට උගුරක් තේ උගුරක් බීලා ගෙදරින් පිට වෙලා යන ඔයාගේ රත්තරන් තාත්තා ගිනි කාස්ට කව්වේ දාඩිය පෙරාගෙන දුක් විඳින්නේ තාත්තගේ බඩ පුරෝ ගන්න නෙවෙයි පුතේ. අමෝරා වැස්සි තෙමි තෙමි දුක් විඳින්නේ තාත්තගේ බඩ පුරෝ ගන්න නෙවෙයි මගේ දුවේ. බඩගිනේ කියලා අම්මා ළඟට දුවගෙන යනකොට ඔයාගේ අම්මා රස කෑම හදලා දෙන්නේ තාත්තා දුක් විඳලා හොයන සල්ලි වලින්. ලස්සන ඇඳුම් පැළඳුම් ආවිත්තං කනකරන් ආභරණ සෙල්ලම් බඩු බෝනික්කෝ ගෙනහැල්ලා දෙන්නේ තාත්තා දුක් විඳලා හොයන සල්ලි වලින්. මේ හැම සම්පතක්ම ගෙනත් දෙන තාත්තගේ ආදරේ අපිට දැනෙන්නේ නැත්තේ තාත්තා ටිකක් සැරහින්දා නේද පුතේ? එහෙම කරන තාත්තා සමහර දාට ගෙදරට එනකොට අපි හොඳටම නිදි. ළඟට ඇවිත් රෙද්ද පොරවල මූණ ඉඹලා අම්මගෙන් අහනවලු මගේ සුදු දුවාද කෑවද මගේ පුතාද කෑවද කියලා. ඊට පස්සේ තමයි තාත්තා බත් පිඟාන අතට ගන්නේ. එහෙම දුක් විඳින ඔයාගේ රත්තරන් තාත්තගේ පපුවට අත තියාගෙන තාත්තගේ දැස දිහා බලන්න මගේ දුවේ. ආදරණීය තාත්තලා තමන්ගේ දරුවගේ පපුවට අත තියාගෙන දරුවගේ දැස දිහා බලාගෙන කියලා දෙන්න. අප්පච්චි ඔයා වෙනුවෙන් කොයි තරම් දුකක් ඔබ වෙනුවෙන් විඳිනවද කියලා පුතේ. මේ පිම්බර වෙසක් පෝය දවසේ ජීවිතේට ලැබෙන ආශිර්වාදය ලංකාවාසී ලෝකවාසී බෞද්ධ හදවතට අම්මා තාත්තගේ වටිනාකම දැනෙන්න ඕන. තමන්ගේ අම්මව රුපියල් 1500ට මරලා නිරුවත් කරන පුත්තු ඉන්න රටක තමන්ගේ තාත්තා බලු කූඩුවට දාලා ගෙදර තමන්ගේ ගෙදර කුෂන් එකේ බලු පැටව් හදන දූවරු ඉන්න රටක තමන්ගේ දරුවා කුණු කානුවට කුණු බක්කියට විසි කරලා යන අම්මාවරු ඉන්න රටක තමන්ගේ අම්මා තාත්තා මහලු මඩමට මහපාරට ඇදලා දාන දරුවෝ ඉන්න රටක
අත් දෙක පපුවට තියන් වැඳලා කියන්න ඔයාගේ රත්තරන් අම්මටයි තාත්තටයි මගේ ජීවිතේ තියෙන තුරු මං අතක් උස්සලා අම්මට සැර කරන්නේ කතා කරන්නේවත් නෑ කියලා. අඩුම ගානේ මගේ රත්තරන් අම්මා තාත්තා දිහා මම රවලවත් බලන්නේ නෑ කියලා. දරුවෝ වැඳලා ඔබට ඔය විදිහට වැඳලා සමාව ඉල්ලනකොට හිටගෙන ඉන්න අම්මා තාත්තලට හිතෙනවා ඇති අනේ මගේ මව්පියෝ දෙන්නත් අද මෙතන ඉඳියානම් කොච්චර වටිනවද කියලා. සමහර විට අද ඔබේ මව්පියෝ ජීවතුන් අතර නැතුව ඇති. සමහර විට ඔබේ අම්මා තාත්තා දුරු පළාතක මහ ගෙදර ඔබ බලන්න එනකන් මග බලාගෙන ඇති. හදවතට තට්ටු කරලා බලන්නකෝ. ඔබ දොස්තර මහත්තයෙක්, ඉංජිනේරුවරයෙක්, නීතිවේදියෙක්, ගුරුවරයෙක්, ගොවි මහත්තයෙක් වෙන්න පුළුවන්. ඔබ හොඳටම වැඩ කරන අධික ලෙස වැඩ තියෙන කාර්ය බහුල කෙනෙක් වෙන්නට පුළුවන්. හැබැයි ඔබව උතෙන්ට ගෙනාවේ කවුද? අතපය හතර ඇති වහපන් කමින් පිරිච්ච කෙනෙක් ලෝකෙට දන් දුන්න හින්දා. ඒ දුන්නු අම්මව බලන්න යන්න සමහර දරුවන්ට අද වෙලාවක් නැහැලු. හදවතට තට්ටු කළා මට උත්තරයක් දෙනවද? අඩු ගානේ ඔබේ අම්මා තාත්තා බලන්න මාසෙකට සැරයක්වත් යනවද? අඩුම ගානේ ඔබේ අම්මා තාත්තට චීත්තරෙද්දක් බැනියමක් සරමක් ගෙහින් දෙනවද? අඩුම ගානේ ඔයාගේ අතින් බත් කටක් කනල ඒගොල්ලන්ට කවල තියනවද? ඇහුවොත් කියාවි ඕවට කොහෙන්ද හාමුදුරුවනේ අපිට වෙලාවක් අපි හොඳටම බිසි කියලා. ඇත්ත තමයි. බොහොම දුක්ඛන් කටළු විඳගෙන ඔබව ඔය තැනට ගෙනාව ඔබේ රත්තරන් අම්මා බව ඔබ දන්නවා. එහෙම කරපු අම්මා තාත්තට සලකන්න ඔබට අද වෙලාවක් නැතිනම් ඔබ කොච්චර ගුණමකුවෙක්ද? ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට දුදනං දෙනෝවා වැද්දං දෙසන බණවැනි. දරුවන්ට බණ කිව්වට වැඩක් නෑ අම්මා තාත්තට සලකන්න කියලා ඔබ ඔබේ මව්පියන්ට සැලකුවේ නැතිනම් මොකද ඔය බිම වාඩි වෙලා ඉන්න දරුවෝ බලාගෙන ඉන්නේ මගේ අම්මයි තාත්තයි ආච්චි සීයට සලකන්නේ කොහොමද කියලා. දවසක ඔබේ දරුවොත් ඔබට සලකන්නේ ඒ විදිහටම තමයි. ඒ නිසා අද දරුවෝ ඉස්සරහා තමන්ගේ හදවතට කතා කරලා හිතන්න ඔබේ යුතුයකම් කොටස ඉටු වෙනවද? දින්නාහම් භික්ඛවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. මේ ලෝකේ ගුණ කියලා සලකල ඉවර කරන්න බැරි එකම උත්තමා විය උත්තමයා අම්මයි තාත්තයි දෙන්නා. දෙවුර මත තියාගෙන අවුරුදු 100ක් බිම තියන්නේ නැතුව මල මුත්‍ර අතින් සෝද සෝද කවල නාවල බලාගත්තත් අම්මා පවපු එක කිරි කඳුලක ණය ගෙවන්ට බැහැ බවයි දේශනා කළේ. තාත්තා හලපු එක දහඩිය කඳුලක ණය ගෙවන්න බැරි බවයි දේශනා කළේ. එවන් අම්මා තාත්තගේ රූපය අද හදවතේ මවාගෙන මොහොතක් හදවතින් හිතන්න. අනේ පොඩි හාමුදුරුවෝ කියපු දේ ඇත්ත. මගේ අම්මා තාත්තට මං කොච්චර වැරදි කරනවද? ඔබගේ තානාන්තර නම්බුනාම රස්සාව පැත්තකට කරලා අපි හැමෝම යමුද මොහොතකට පුංචි කාලෙට.
අත් දෙක බැඳගෙන හැම අම්මා තාත්තා කෙනෙක්ම බිම් බලා ගන්න දැස් අඩවන්ව පියාගෙන හොඳට මනස නිදහස් කරන්න. ඔබට මතකද ඔබේ අම්මාගේ රූපය? ඔබට මතකද ඔබේ තාත්තාගේ රූපය? ඒ රූපය හදවතින් මවාගෙන අපි මොහොතක් යමු අපේ පුංචි කාලෙට. කතා කරමු අපේ අම්මා තාත්තා එක්ක හෘදයාංගම සංවාදයක. අහන්නේ දෙන්නගෙන් අද මං වෙනුවෙන් මොනතරම් දුක් විඳද කියලා. හොඳට කන් දෙක යොමු කරගෙන දැස පියාගෙන මේ ටික හොඳට කන් දෙකෙන් අහන්න. මේ ඇහෙන පද එකින් එක කන් දෙකට ඇහෙනකොට ඔබට මතක් වෙයි ඔබේ අම්මයි තාත්තයි ඔබ වෙනුවෙන් මේ කියන දේවල් ඒ විදිහටම කළා නේද කියලා. අම්මා තාත්තා ඉස්සරහා දන ගහගෙන අත් දෙකින්ම දෙන්න අම්මාගේ දෝතට බුලත් අත. අම්මලා අල්ලගන්න දරුවා දෙන බුලත් අත දෝතිම්ම. දැන් අම්මා කකුල් දෙක ලං කරලා කෙලින් හිටගන්න දරුවෝ හැමෝම අම්මාගේ කකුල් දෙක උඩින් අත් දෙක තියාගන්න. අම්මගේ දෙපා උඩින් අත් දෙක තියාගෙන පුතේ එක වතාවක් ආදරෙන් සිප ගන්න අම්මගේ කකුල් දෙක. අවංකවම අද අම්මගේ දෙපා සිපගෙන කියන්න අම්මට මං වෙනුවෙන් ඔය කකුල් දෙක ගෙවෙනකන් ඔයා ඇවිදලා ඇති. මං වෙනුවෙන් නෙතට නින්දක් නැතුව කුසට ආහාරක් නැතිව දුක් විඳලා ඇති. ඔය දෙපා මුල මං අද වැඳ වැටිලා අම්මට පොරොන්දු වෙනවා. මගේ ජීවිතේ තියෙනතුරු මින්මතු කවදාවත් මගේ අම්මට දුකක් වේදනාවක් දෙන්නේ නෑ කියලා. මගේ ඇස් දෙක වගේ මගේ අම්මව බලා ගන්නවා කියලා. හැමදාම උදේට ගෙදරින් පාසලට එනකොට දහම් පාසලට එනකොට පන්තියට යනකොට කවදා හරි රස්සාවකට යන දවසකටත් අමතක කරන්න එපා අම්මට වැඳලා යන්න. ටටා බයි සී යූ කියලා නෙවෙයි දසමාසේ උරේ කත්වා කියලා. අද ඉඳන් හැමදාම රාත්‍රියේ නිින්දට යන්න ඉස්සෙල්ලත් අම්මට වඳින්න පුතේ. නිකන් නෙවෙයි good night කියලා නෙවෙයි දසමාසේ උරේ කත්වා කියන ගාථාව කියලා. ටික දවසක් යනකොට අම්මලම තමයි දරුවෝ ඔය වඳින එක නතර කරන්නේ. බස් එක වෑන් එක ඉස්කෝලේට යන්න පරක් වුණාම අම්මම කියනවා අද වඳින්න ඕනේ පුතේ පරක් වුණානේ යන්න කියලා. පස්සේ කඳුළු හලනවා ලොකු වුණාම අනේ මගේ දරුවෝ අද මට වැඳලවත් ගියේ නෑනේ කියලා. එහෙනම් ඔබයි වැරැත්ත කළේ. අද තමන්ගේ දරුවෝ වැඳලා ඔබට පොරොන්දු වෙනවා මේ වැඩසටහන අවසන් වෙද්දි මගේ අම්මයි මගේ තාත්තයි මං මගේ පණ වගේ රකින්නවා කියලා. දවසකට දෙකකට නෙවෙයි පුතේ ජීවිතේ තියෙන තොරාවට අපි හැමෝම එක හඬින් අද තමන්ගේ අම්මාට වන්දනා කරමු ගාථාව කියලා.
දෙමව්පියොත් අත් දෙක නලලට අරන් වැඳගන්න තමන් බිහි කරපු තමන්ගේ අම්මව සිහි කරගෙන තමන්ගේ අම්මගේ රූපේ දැස ඉස්සරහා මවාගෙන අත් දෙක නලලට අරන් බුලත් තුරුල් එක්ක වැඳගෙන කියන්න ඔබේ ආදරණීය අම්මට මං මගේ අම්මට සදා ණය ගැති මගේ ආයුෂත් අරගෙන මගේ අම්මට සියක් ආයුෂ ලැබෙන්න කියලා අපි හැමෝම එක හඬින් ශබ්ද නගලා ගාථාව කියමු අපේ අම්මාට වන්දනා කරන්නට කියලා දාස මාසේ උරේ කත්වා පෝසේසි උද්දේ වස්ස සතං මාතු පාදං නමාමහං සිනහසින් අප්පච්චිගේ අතට බුලත් තුරුල්ල දීලා දන ගහලා තාත්තගේ දෙපා මත අත් දෙක තියලා එක වතාවක් ආදරෙන් අප්පච්චිගේ කකුල් දෙක ඉඹින්න පුතේ එක වතාවක් අප්පච්චිගේ කකුල් දෙක ආදරෙන් සිප ගන්න පුතේ අපි වෙනුවෙන් අපමාන දුක් කඳුළු සාගරයකට වැඩිය විඳපු අප්පච්චි අපි වෙනුවෙන් විඳපු දුක් කඳුළු සාගරයට වඩා වැඩි පුතේ අද ඔබේ තාත්තගේ දෙපා මුල දන ගහලා වැඳලා ආදරෙන් ඉල්ලන්න මගේ අප්පච්චිගෙන් මං ඉල්ලන්නේ එක දෙයයි සමහර දාට වැඩ ඇරිලා අප්පච්චි ගෙදරට එනකොට අපි හොඳටම නිදි. ඒත් සමහර දාට අප්පච්චි ගෙදරට එන්නේ මත්පැන් මත්කුඩු බීලා හතර ගාතෙන්. ඇවිත් අම්මට බනිනකොට ගහනකොට අපට සැර කරනකොට දැනෙන දුක අප්පච්චිට අද තේරෙනවද? සුද්ද මේ රටින් යනකොට මේ සිංහල බෞද්ධයෝ විනාශ කරන්න දීලා ගිය හොඳම බෙහෙත තමයි ඔය. අරක්කු ටික කසිප්පු ටික සිගරට් එක බීගෙන මහත්තයෙක් වෙන්න හදනවා නම් ඔබ අඥානයෙක්. තමන්ගේ ලෙයින් ජාතක කළ දරුවට අද කොන්ද පණ තියෙන පිරිමියෙක් හැටියට තමන්ගේ දරුවාගේ හිස් මුදුනට අත තියලා පොරොන්දු වෙන්න පුළුවනිද? මගේ දරුවා වෙනුවෙන්වත් මින් පස්සේ මම් බොන්නේ නෑ කියලා. ඔබ තමයි නියම තාත්තා. කැමතිද අන්න බේබද්දගේ පුතා, කුඩුකාරයාගේ පුතා, අරක්කු විකුණන කසිප්පු විකුණන කෙනාගේ දුව මෙහෙම තමන්ගේ දරුවට සමාජේ නම්පට බැඳෙනවට? තන තන ඔබ වැරදි කරද්දී එයින් දුක් විඳින්නේ ඔබේ දරුවෝ. අද තමන්ගේ දරුවට පොරොන්දුවක් දෙන්න හොඳ තාත්තා කෙනෙක් හැටියට මගේ පුතේ මං ඔයා වෙනුවෙන් මින් පස්සේ මත්පැන් මත්කුඩු සිගරට් බොන්නේ නෑ කියලා
දරුවට දැනෙන සතුට වචන වලින් කියන්න පුළුවනිද? අත් දෙක නළලට අරන් වඳින්න බිහි කළ තාත්තව සිහි කරගෙන දුල පුතාලා තාත්තගේ දෙපා ආදරෙන් අල්ලගෙන වඳින්න බුදු තාත්තෙමින් පස්සේ මං වෙනුවෙන්වත් බොන්න එපා කියලා අපි තාත්තට ගාතාව කියලා වන්දනා කරමු. උද්දේකාරෝ ආලිංගිත්වා චුම්පිත්වා පිය පුත්තකං රාජ මද්දං සුපටිත්තං පීතුපාදං නමාමහං. කැමති දුවෙක් පුතෙක් ඉන්නවනම් ඉක්මනට එන්න මේ ඉස්සරහට තමන්ගේ හදවතට දැනිච්ච වචන ටික ඔබට පුළුවන් හැමෝටම ඇහෙන්න කතා කරන්න. මම අම්මට හැමදාම බැනලා තියෙනවා. ඒ වුණාට අද ඉඳලා පොරොන්දු වෙනවා බයින්නේ නැහැ කියලා. මම මීට කලින් මගේ අම්මටයි තාත්තටයි ගොඩක් බැනලා තියෙනවා. සැර කරලා තියෙනවා. තාත්තේ අම්මේ මට සමා වෙන්න. මං අයි බයින්නේ ඔය දෙන්නට. මේ ඔක්කොම විකාශය කරන්න විශාල මුදලක් වැය වෙනවා. ඔබ නොදන්නවා වුණාට ඒ සඳහා අනුග්‍රහය දක්වන්නේ දේශීය ඖෂධයක් වශයෙන් අපට අපේ ජීවිතයට ලං කරපු ෆැට්නා ඩයබ්ටි ආයතනයේ අනුග්‍රහයෙන් රටට හිත ඇති දේශීයකමට ආදරය කරන ඒ වගේම දුප්පත් මිනිසුන්ගේ හදවතට කතා කරන අපේ ආයතනයක් හැටියට දෙරණ මාධ්‍ය ජාලය මේ වැඩසටහනට මාධ්‍ය දායකත්වයේ දරමින් කටයුතු කරනවා. සියක් ආයු ලැබ මගෙත් ආයුගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලඳ විශාකාව වේ.